හායි යාළුවනේ, ඉතින් අද මම ඔයගොල්ලන්ට කරන්න යන්නේ ඒන්ජල් ෆිෂ් බ්‍රීඩින් වීඩියෝ එක. ඔයගොල්ලන්ට මම පෝස්ට් එකේ තිබ්බා වගේම අද ඒක කරන්න යන්නේ. මුලින්ම අපි බලමු මේල් ෆීමේල් හොයන හැටි. ඔයගොල්ලෝ දැන් පේනවා ඇති මෙතන ෆීමේල් එක තමයි ඔය පොඩ්ඩක් චූටි කියුබ් එකක් වගේ පැනලා තියෙන එක ලොකු යුගේ. මේල් එකේ චූටි එක. අපි බලමු ඕන දේවල් බ්‍රීඩින් එකට. ඒක දැන් අපිට ඕන වෙනවා පොඩි බේසමක්. ඕක තමයි අපි මේ රැණු සතාවයි ෆීමේල් සතාවයි දාගන්නේ. අපිට තව ඕන මුට්ටි කෑල්ලක්. ඒ මුට්ටි කෑල්ල ඔයගොල්ලෝ ඕනනම් දාගන්න පුළුවන් පොඩි බට කෑල්ලක් හරි දාගන්න පුළුවන්. ඕකේ තමයි උන් බිත්තර අලවන්නේ. අපිට තව ඕනනා මෙතරින් බ්ලූ ඇන්ටි ක්ලෝරින්. ඔය තියෙන්නේ දැන් පුරවගෙන මම සීසන් වතුර. මම ඇන්ටි ක්ලෝරින් දාගන්න කිව්වා. ඔයගොල්ලන්ට තියෙන්නේ ක්ලෝරින් වතුර නම් විතරයි. ඒක නෑ සීසන් කරගත්තා නම් ඕනේ නැහැ. මම දැන් මෙතරින් බ්ලූ දාගත්තා. ඔයගොල්ලෝ පේනවා ඇති. උතන වීඩියෝ එකට පේන්නේ හෙන තදට ඕක. ඒත් නෑ මේක හෙන ලායි. අපි මං ඔයගොල්ලන්ට කියන්න පොඩ්ඩක් මේ ගෑනු සතයි පිටිමු සතයි පොඩ්ඩක් පෝෂණය කරගන්න හැටි හොඳට. බ්‍රීඩින් එකට කලින් උන් දෙන්නට හොඳට කෑම් වේලක් දෙන්න ඕන. හරිද? දැන් අපි දාගෙන ඉන්නේ මේලුයි ෆීමේලුයි. මේ ඔයගොල්ලෝ පේනවා ඇති දැන් පොඩ්ඩක් අඳුරට පේන්නේ පොඩ්ඩක් ඉන්න මම ඕක අරන් යනවා දැන්. හරි යාළුවනේ දැන් ඔයගොල්ලෝ පේන්නේ ඔය හොඳට පේනවා ඔය කළු පාට එක තමයි මේ මේල්. ඔය මේ අඳුරට පොඩ්ඩක් අලු පාට වගේ ඉන්නේ ෆීමේල්. ඕකට පුළුවන් නම් මේකට පුංචි ඔක්සිජන් සැපයමුකුත් කරන්න. මාළුවෝ දෙන්නට ලොකු උදව්වක් වෙනවා. බිත්තර අලවද්දී ඒ වගේම පැටවුන්ටත් හොඳ උදව්වක් වෙනවා. ඒක නැත්තම් හයිඩ්‍රිල් පැලක් හරි දාන්න. ඊළඟ වීඩියෝ එක කමෙන්ට් කරන්න මොකක්ද ඕනේ කියලා. පාර්ට් 2 එකෙන් හම්බෙමු. subscribe